තෙරුවන් සරණයි සියලු දෙනාට. නිර්මල බුද්ධ වචනය දැනගැනීමේ අදහසින් යුත් ආධුනික ත්‍රිපිටකය කියවන්නන් සඳහා ත්‍රිපිටකය කියවීමට අභිරුචියක් ඇතිවනු පිණිස පවත්වනු ලබන ත්‍රිපිටක දේශන මාලාවේ 25 වන දේශනාවයි මේ. අද මම දේශනා කරන්න යන්නේ ත්‍රිපිටකයේ එන සූත්‍ර අතර තවත් එක් හරි ලස්සන ඒ වගේම සරල සූත්‍ර දේශනාවක්. වනවාසී භික්ෂුවක් සහ වනයට අරක්ගත් එක් දෙවි කෙනෙක් අතර ඇතිවුණු සංවාදයක් තමයි මේ සූත්‍රයේහි අන්තර්ගත වන්නේ. මේ සූත්‍රයේ නම තමයි පදුම පුප්ප සූත්‍රය. පදුම පුප්ප සූත්‍රය. මේ සූත්‍රයේ තියෙන්නේ ත්‍රිපිටකයේ සංයුක්ත නිකායේ වන සංයුත්තයට අයත් 14 වන සූත්‍රය තමයි පදුම පුප්ප සූත්‍රය. හරි. අපි දැන් බලමු සූත්‍ර අන්තර්ගතයේ දිහා. එක් සමයක එක්තරා භික්ෂුවක් කොසල් ජනපදයේ එක්තරා වනලැහැබක වාසය කරයි. එකල්හි ඒ භික්ෂුව පිඬුසිඟා හැසිර, දන් වළඳා, පොකුණට බැස, නෙළුමක් අල්ලා සිඹී. එකල්හි ඒ භික්ෂුවට අනුකම්පා ඇති, යහපත කැමැති ඒ වනලැහැබට අරක්ගත් දෙවියෙක් ඒ භික්ෂුව තුළ සංවේගය උපදවනු කැමැතිව ඒ භික්ෂුව වෙත පැමිණියේය. පැමිණ ඒ භික්ෂුවට ගාථාවෙන් මේ කීය. මෙතන සඳහන් වෙනවා මෙම සූත්‍රයේ එන ප්‍රධාන චරිත දෙක. වනවාසී භික්ෂුවක් සහ වනයට අරක්ගත් යහපත් දෙවි කෙනෙක්. දවසක් මේ භික්ෂුව පිණ්ඩපාතේ ගිහින් ඇවිදින් වනයේ තියෙන පොකුණකට බැහැලා පොකුණේ තියෙන එක නෙළුම් මලක් අල්ලගෙන ඒ මල සිඹිනවා. සුවඳ කෙරෙහි තණ්හාවක් ඇති කරගෙන නිවන් මඟ වැඩීමට බාධාවක් වේයයි සිතූ එක් දෙවි කෙනෙක් ඒ භික්ෂුව කෙරෙහි අනුකම්පාවෙන් මේ විදියට කියනවා. යමේතං වාරි ජම්පුප්පං අදින්නම් උපසිංහසි ඒකංග මේතං තෙය්‍යානං ගන්ධත්තේනෝසි මාරිසාති. දේහි උපං යම් ඒ පියුම තොපට නොදෙන ලදුවම සිම්බෙහිද. මේ දෙක්තරා සොරකමකි. නිදුකානන් වහන්ස තෙපි සුවඳ සොරකි. න හරාමි න බංජාමි ආරා සිංහාමි වාරිචං අතකේනනු වන්නේන ගන්ධත්තේනෝති උච්චති. දේහි උපම් මේ පියුම මම ගෙන නොයමි, නොනෙලමි, දුර සිට සිඹිමි. එසේ ඇති කල්හි කවරනම් කරුණකින් සුවඳ සොරකියයි කියනු ලබයිද. මෙතනදී ඒ දෙවියන් අර භික්ෂුවට සුවඳ හොරෙක් කියලා චෝදනා කරනවා. ජලයේහි උපන් නොදුම් මල නුඹ සිම්බා. ඒ එක්තරා හොරකමක්. භික්ෂුව නුඹ සුවඳ හොරෙක් කියලා. භික්ෂුව කියනවා මම මේ මල සිම්බට අරගෙන යන්නේ නැහැ. නෙලා ගත්තෙත් නැහැ. ඉතින් මම කොහොමද සුවඳ හොරෙක් වෙන්නේ කියලා. ඊට පස්සේ දෙවියන් මෙහෙම කියනවා. වායම් බිසානි කනති පුණ්ඩරීකානි බංජති ඒවං ආකින්න කම්මන්තෝ කස්මා ඒසෝන මුංචතිති. යම් අන්‍ය තීර්ථකයෙක් නෙළුම් අල කනීද පියුම් නෙලයිද අපිරිසිදු කටයුත්තෙන් පිරී ගිය ඒ තීර්ථකයාහට කුමක් හේයින් සුවඳ සොරායයි කියනු නොලබයිද. ආකින්න ලුද්දෝ පුරිසෝ දාති වේලංව මක්කිතෝ තස්මින් මේ වචනන් නත්ති තංච හරහාමි වත්තවේ. ඒ තීර්ථක තෙමේ නපුරු ක්‍රියාවෙන් පිරී ගියකි. බිලිඳාගේ මලමූයෙන් ගැවසී ගත් කිරිමවගේ හැඳිවත බඳුය. ඔහු කෙරෙහි මගේ වචනයක් නැත්තේය. තොපට නම් සුවඳ සොරකී කියන්නට මම සුදුසු වෙමි. අර භික්ෂුව අහනවනේ මම කොහොමද සුවඳ හොරෙක් වෙන්නේ කියලා. ඉතින් දෙවියන් මෙහෙම කියනවා. පොඩි බිරිඳු දරුවෙකුගේ මල මූත්‍රාවලින් ගැවසී ගත් කිරිමවගේ ඇඳිවතක් වගේ නපුරු ක්‍රියාවෙන් යුතු වෙනත් පුද්ගලයෙක් ඔහොම ආශාවෙන් සුවඳ බැලුවට මට කමක් නැහැ. ඒ අය ගැන මගේ වචනයක් නැහැ. ඒත් මන් නුඹට සුවඳ හොරා කියලා කීවේ හේතුවක් ඇතිව කියලා. අපි බලමු ඒ හේතුව මොකක්ද කියලා. අනංගනස්ස පෝසස්ස නිච්ඡං සුචි ගවේසිනෝ වාලග්ග මත්තම් පාපස්ස අබ්භා මත්තංව කායතිති. නිරතුරු පවිත්‍ර වූ සීල සමාධි ආදිය සොයන්නා වූ කෙලෙස් නැති පුරුෂයාගේ පාපය ලොම්මග තැවිරුණු සල්පයක් පමණ ඇත්තේ නමුත් එය වලාවක් පමණට වැටහෙයි. අද්ධාමං යක්ක ජානාසි අතෝ මං අනුකම්පසි පුනපි යක්ඛ වජ්ජාසි
යදා පස්සසි ඒදිසන්ති. ඒකාන්තයෙන්ම යක්ෂය මා පිරිසුදු යැයි දන්නේහිය. තවද මට අනුකම්පා කරන්නෙහිය. යම් කලක මෙබඳු දොසක් දක්නෙහි නම් නැවතත් යක්ෂය මට කියව. මෙතනදී දෙවියන් කියනවා සීල සමාධි ආදිය හොයන නිවන් මාර්ගයේ යන අය පොඩි වැරද්දක් කළත් ලොකුවට බලපානවා. වෙන මිනිස්සෙක් මල් සිඹල නෙවෙයි මල් කඩාගෙන ගියත් නෙළුම් මලත් ගලවගෙන ගියත් මට කමක් නැහැ කියලා. ඒත් නුඹ එහෙම නෙවෙයි නුඹ නිවන් මාර්ගයේ යන භික්ෂුවක්. මෙතනදී දෙවියන් භික්ෂුවට තේරුම් කරන්න හදන්නේ නිවන් මාර්ගයේ යන අයට පොඩි ආශාවක් ලොකුවට බලපාන බව. වැරද්ද තේරුම්ගත් ඒ භික්ෂුව කියනවා දෙවියනි මා පිරිසුදු කෙනෙක් කියලා නුඹ දන්නවා. ඒ නිසා මට අනුකම්පා කරලා මේ වගේ තවත් වැරදි මගේ අතින් වුණොත් මට කියන්න කියලා. ඒකට දෙවියන් මේ විදියට උත්තර දෙනවා. නේවතං උපජීවාම නපිතේ බත කාම්හසේ ත්වමේව බික්ඛු ජානෙය්‍ය යේන ගච්ඡේය සුග්ගතින්ති. භික්ෂුව අපි තොප නිසා ජීවත් නොවෙමු. තොපගේ බත් බැලයොද නොවෙමු. යමකින් සුගතියට යන්නේද ඒ මග තෙපිම දනිව්. සූත්‍රය අවසන් වන මේ අවසාන ගාථාවෙන් දෙවියන් අසතුටෙන් වගේ මේ විදිහට කියනවා. භික්ෂුව අපි නුඹ නිසා ජීවත් වෙන අය නෙවෙයි. වැරදි පෙන්න ඉන්න නුඹෙන් කාලා ජීවත් වෙන බත් බැලයොත් නෙවෙයි. ඒ නිසා සුගතියට යන මාර්ගය නුඹ දන්නවා. ඒ මාර්ගයේ යන්න කියලා. ඉතින් මේ කාරණාවන් සියල්ල ඒ භික්ෂුව මනාව තේරුම් ගැනීමත් එක්ක මේ සූත්‍රය අවසන් වෙනවා. මේ තමයි සංයුක්ත නිකායේ එන පදුම පුප්ප සූත්‍රය. සරලවම කියනව නම් සූත්‍රයෙන් පෙන්වා දෙන්නේ නිවන් මාර්ගයේ යන කෙනෙකු කරන පොඩිම වැරද්දත් ලොකුවට බලපාන බව. එනිසා මේ මාර්ගයේ යන ඔබ පොඩිම වැරද්දනුත් මිදෙන්න. ඉතින් හැමදාම කියනවා වගේ මෙවැනි ලස්සන සූත්‍ර දැනගන්න, නිවැරදි බුද්ධ වචනේ දැනගන්න හොඳම දේ ත්‍රිපිටකය කියවීම. සියලු දෙනාට තෙරුවන් සරණයි.